අද වෙනකොට මොබයිල් ෆෝන් එක භාවිතා කරන්නේ නැති කෙනෙක් හොයාගන්නත් අමාරුයි. sannivedanaya එතකොට අධ්‍යාපන කටයුතු, ව්‍යාපාර කටයුතු, එමෙන්ම විනෝද ආස්වාදය සඳහාද මොබයිල් ෆෝන් එක බහුලව භාවිතා කරනවා. ඒ වුණාට ඔයාලා කවුරුත් දන්නේ නැති වුණාට මොබයිල් ෆෝන් එක ඇතුලේ විශේෂයෙන්ම ස්මාර්ට් ෆෝන් එක ඇතුලේ ඔයා නොදන්න භයානක දෙයක් තියෙනවා. අද මම වීඩියෝ එකෙන් කතා කරන්නේ ඒ ගැන. අනෙක් හැම වීඩියෝ එකක් වගේම මේ වීඩියෝ එකත් ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. ඉතින් අවසාන වෙනකල් වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. මේ වීඩියෝ එකත් ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඉතින් මොබයිල් ෆෝන් එක කියන්නේ කෘත්‍රිම දේවල් යොදාගෙන මිනිසා විසින් කෘත්‍රිමව නිර්මාණය කරන ලද භාණ්ඩයක්. අනෙක් හැමදේම වගේම මේකත් අපි නොදැනුවත්ව පරිහරණය කළොත් අපිට වෙන්න පුළුවන් හානි තාම වැඩි. විශේෂයෙන්ම කුඩා දරුවන් ස්මාර්ට් ෆෝන් බහුලව භාවිතා කරනවා. ඒක නම් ඉතානම් භයානක තත්ත්වයක්. ඒ ඇයිද කියලා කියනවා නම් ෆෝන් එකේ මනුෂ්‍ය ශරීරයට හානිදායක බොහොමයක් දේ තියෙනවා. ඒ අතරින් ඇස්වල සෞඛ්‍යයට වන හානිය ප්‍රධාන තැනක් ගන්නවා. විශේෂයෙන් ස්මාර්ට් ෆෝන් වල ස්ක්‍රීන් එක දිහා දිගු කාලයක් බැලීම නිසා ඇස්වල වේදනාව, ඇස් වියලීම, දෘශ්‍ය පැහැදිලිභාවය අඩුවීම, නිතර හිස රදය වැනි ගැටලු ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම රාත්‍රී කාලයේ ෆෝන් භාවිතය ඇස්වලට බෙහෙවින්ම හානිදායකයි. ඇස්වලට වන හානියට අමතරව ඊළඟට මොබයිල් ෆෝන් භාවිතය අපේ මානසික සෞඛ්‍යයටත් බලපාන. ඒක කොහොමද කියලා කියනවනම් සෝෂල් මීඩියා, ගේම්ස්, වීඩියෝ වගේ ඒවට දැඩි ලෙස ඇබ්බැහි වීමෙන් ආතතිය වැඩිවීම, අවධානය පවත්වා ගැනීම අපහසු වීම, මතක ශක්තිය පහළ යාම, කෝපය හා උද්වේගය වැඩිවීම වැනි මානසික ගැටලු සමහර අවස්ථාවලදී ඩිප්‍රෙෂන් වගේ තත්ත්ව වුණත් ඇති වෙන්න පුළුවන්. ඊළඟට අපගේ නින්දට ෆෝන් භාවිතය දැඩි ලෙස බලපෑම් කරනවා. මොබයිල් ෆෝන් වලින් නිකුත් වන බ්ලූ ලයිට් කිරණ නිසා නින්දේ ගුණාත්මක භාවය අඩු වෙනවා. ඒ වගේම නින්ද යාම, ප්‍රමාද වීම වැනි ගැටලු ඇති වෙලා දිගු කාලයක් මේ විදිහට ගියපුවාම ශාරීරික දුර්වලතාවය, මානසික කලබල ගතිය වගේ ඇති වෙන්න පුළුවන්. අනෙක් කාරණාව තමයි මේ තුලින් සමාජ සම්බන්ධතා දුර්වල වෙනවා. ෆෝන් වලට වැඩි අවධානයක් යොමු වීමෙන් පවුලේ සමාජිකයන් අතර සංවාද අඩු වෙලා සම්බන්ධතා තමයි දුර්වල වෙනවා. ඉතින් මේ වගේ තව ගොඩාක් දේවල් කියන්න පුළුවන්. හැබැයි අපි ප්‍රශ්නේ විතරක් කතා කරලා ප්‍රශ්නේ විතරක් පුන කියලා තේරුමක් නැහැ. මේ වගේ ගැටලු निराකරණය කරගන්නේ කොහොමද කියලත් ඔක්කිය යුතු channel එකක් හැටියට ඔයාලට අනිවාර්යෙන්ම කියා දිය යුතුමයි. මොබයිල් ෆෝන් භාවිතයෙන් සිදුවන හානි අවම කරගන්නේ කොහොමද? දැන් කතා කරන්නේ
ඒ ගැන. ඔබත් ෆෝන් එක ගොඩක් වෙලා භාවිතා කරනවා නම් මෙන්න මේ විදියට භාවිතා කරන්න. අවම වශයෙන් විනාඩි 20කට සැරයක්වත් ඇස් වලට විවේකයක් දෙන්න. ඒ වගේම රාත්‍රී කාලයේ ෆෝන් භාවිතය උපරිම අඩු කරන්න. විශේෂයෙන් අඳුරේ නම් ෆෝන් එකේ ස්ක්‍රීන් එක දිහා ගොඩක් වෙලා බලා ඉන්න එපා. ඒක හොඳම නෑ. ඒ වගේම ක්‍රීඩා කිරීම, පොත් කියවීම, ව්‍යායාම කිරීම වැනි දේවල් වැඩි කරන්න. පවුලේ හා මිතුරන් සමග ගත කරන කාලය තරමක් හෝ වැඩි කරන්න. අවසාන වශයෙන් විශේෂයෙන්ම කියන්න ඕන කුඩා දරුවන් මේ වෙන විට දැඩි ලෙස ස්මාර්ට් ෆෝන් එකට ඇබ්බැහි වෙලා තියෙනවා. ඉතින් මේ ස්මාර්ට් ෆෝන් එකෙන් එන බ්ලූ ලයිට් කරන කුඩා දරුවන්ට ඉතාම හානිකරයි. විශේෂයෙන්ම ගේම් එහෙම ප්ලේ කරනවා මම අනන්තවත් දැකලා තියෙනවා. ඉතින් මේ තත්ත්වය අතිශය භයානකයි. කුඩා දරුවන්ට සෑහෙන්න මේක බලපානවා. කුඩා දරුවන් අනිවාර්යයෙන්ම ස්මාර්ට් ෆෝන් එකකින් ඈත් කරලා තියන්න. ඒ කියන්නේ කුඩා දරුවන්ගේ සෞඛ්‍යයට විශේෂයෙන්ම මේක බලපානවා. එක දිගට පාවිච්චි කරන්න දෙන්නම නම් එපා ස්මාර්ට් ෆෝන් එක. මීට අමතරව ඔයාලට කියන්න ඕනේ ෆෝන් පාවිච්චි කරද්දී ඔයාලට පුළුවන් ඇන්ටි බ්ලූ ලයිට් ග්ලාස්, ඒ කියන්නේ ඇස් වලට දාගන්න ඇස් කණ්ණාඩි වගේම තියෙනවා ඇන්ටි බ්ලූ ලයිට් ග්ලාස්. ඔයාලා සර්ච් කරලා බලන්න Google ඇන්ටි බ්ලූ ලයිට් ග්ලාස් කියලා. ඒ දෙකක් පාවිච්චි කරන්න පුළුවන් ඔයා නිතරම දවස් 30ම ෆෝන් එකත් එක්ක ඉන්නවනම්. ඒක වගේ ඇස් වලට ගොඩක් හොඳයි. මං මේකෙන් කියන්නේ ඇස් වලට හානි වෙන්නේ නැහැ කියන එක නෙවෙයි, හානි වෙන එක අවම කරගන්න පුළුවන්. බ්ලූ ලයිට් ග්ලාස් දැමීම තුලින්. ඉතින් ඊට අමතරව ඇත්තටම මේ බ්ලූ ලයිට් ග්ලාස් නම් දැනට මම පාවිච්චි කරනවා. මොකද මම ෆෝන් එක රාත්‍රී කාලේ එහෙම බලනවා නම් අනිවාර්යයෙන්ම ග්ලාස් එක දාගන්නවා. එතකොට මේ තව දෙයක් තියෙනවා. ෆෝන් එකේ තියෙනවා eye comfort shielded වගේ ඔප්ෂන්. අන්න ඒවා පාවිච්චි කරා. ඒවා දාගෙන ෆෝන් එක පාවිච්චි කරන දවල් කාලේ මම ෆෝන් එක පාවිච්චි කරනකොට eye comfort shielded කියන මේක දාගෙන තමයි පාවිච්චි කරන්නේ. ඒක ගොඩක් මේ ඇස් වලට එහෙම ආරක්ෂාකාරී. ඒක නිසා ඒ දේවල් කරන්න. මේවා ගැන මේවා දාන විදිය ඔයාලා දන්නේ නැත්නම් කමෙන්ට් එකක් දාන්න. මම ඒ ගැන පැහැදිලි වීඩියෝ එකක් ඔයාලට ගෙන එන්න. එහෙම නැත්නම් කමෙන්ට් එකකින් හරි මම ඒ සම්බන්ධයෙන් ඔයාලට අවශ්‍ය කරුණු ටික පැහැදිලි කරලා දෙන්න. ඒ වගේම අපේ මේ channel එකේ ඉදිරියේදී හොඳ ෆෝන් වල ඔප්ෂන් ඒවා ගැන ඉස්සරහට වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයාලා මොකද හිතන්නේ? ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් එකක විදියට දාන්න. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. වැදගත් වීඩියෝ ඉස්සරහට බලන්න. channel එක අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. ඉතින් අද වීඩියෝ එක බැලුවට ගොඩක් ස්තුතියි. අපි තවත් ප්‍රයෝජනවත් වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු. ගිහින් එන්නම්. ඔයාලට ලැබුවා වූ 2026 නව වසර සුබ නව වසරක් වෙන්න කියලා
හදවතින් ප්‍රාර්ථනා කරනවා.